මොනවද තියෙන දක්ෂතා? හොඳට සින්දු කියන්න පුළුවන්ද මට? කියමු බලන්න. පනට නමක් දෙනවා නම් ඒ ඔබමයි. පනට නමක් දෙනවා නම් වෙන සින්දු දන්නවද? කියන්න බෑ. පනට නමක් දෙනවා නම් ඔය තත්ත්වෙත් එක්ක පුතාව තෝරගන්න නම් අමාරුයි. ඔයාලා කොහොමද මාව එහෙම කපන්නේ මේකෙන්? ගමේ එකේ කුඩේටයි කියලා උඹලට පැලියාවක් තියෙන්නේ. මම රියැලිටි ෂෝ වල සිංගින් වල අවසාන ලස්සට ඇවිල්ලා දින තුන් පාරක්. ඊට පස්සේ තමයි කැපුණේ. ඔය වම් පැත්තේ ඉන්න එක්කෙනා අපිත් එක්ක ගොයිනුක් කපලා දිනවා. සමීරනේ නම. දකුණු පැත්තේ වුණ නම් මම දැකලවත් නැහැ කොහෙවත්. උඹලා අපිට කපලා මොන අපායන්ද දන්නේ නැහැ. මිනිස්සු බලාගන්න මේ වගේ ජජ්මන්ට්ලා ආයෙ දාද්දි සංවිධායක මණ්ඩලේ. සීත මෝසම් ගීත නාදෙන් චංචලයි හිත කන්කුන් චක බුන් බුන් පුක සංසුන්. මේ ලෝකෙ මෙහෙම දේවල් වෙන්නේ ඇයි? මගෙන් අහන්නේ. අදෝරක්ත කිරණ වායුගෝලය හරහා නොයන්නේ ඇයි? දන්නේ ඒක උත්තරේ දන්නේ. මේ ලෝකෙ දේවල් ඒ විදිහට වෙන්නේ ඇයි? මම කියන්නේම නෑ. ඇයි? වග්ග කීමෙන් කියලා දන්නේ. මට පේනවා මහත්තයා සහකාරියක් නැතිව අවුලෙන් ඉන්නේ ඔයා 35 වෙනකන් විතරයි. ඒ කියන්නේ ඊට පස්සේ සුපිරි කෑල්ලක් සෙට් වෙනවා. පිස්සුද යකෝ? ඊට පස්සේ උඹ ඒකට හුරු වෙනවා. සර් නාට්‍ය බැලුවද? නාට්‍ය බැලුවා. සර් නාට්‍ය හොඳයිද? නාට්‍ය හොඳයි. නොකර හිටියනම් වඩා හොඳයි. නෑ මට උඹව ෂුවර් ඒනට කම්පියුටර් ෂුවර් නෑනේ බං. එහෙනම් පෝස්ට් එක දාන්න එපා. මම පෝස්ට් එක දානවා ආයෙ. මල්ලි කියන ගමන් පෝස්ට් එක දාන්න එපා දැන් ඈ. මම දානවා පෝස්ට් එක අතට එන්න කියලා මම දානවා. මල්ලි කියන ගමන් පෝස්ට් එක දාන්න එපා ඈ. මම දානවා. නේ සෝරි ඒ කනට මසාජ් එක දාන විදිය අයියේ. අනික් කනට නම් ඒ මසාජ් එක දාන්න එපා ඈ. මොකද ගෑණිය මෙච්චර වෙලා කියේ? අනේ ඔයාල ඔස්සලට හිනෝ වෙලා බස්සකට නැග්ගේ. කවුද බං? ආයා ගාවින් ආපු සුවඳ මට කවදාවත් අමතක කරන්න බෑ. කවුද කියපියා? මං එයාට පිස්සු වැටුණා. එයා මගේ ළඟට ඇවිල්ලා කිව්ව වචන 3-4 මට තාම මතකයි. මොකක්ද? වඩේ ඉස්සෝ වඩේ. සිල්පර් මාස්ටර් ජමීලෝ කාලා සෙල්පිනාව යර යකාඩ කලබම් බටෝල් එකට පනුරු දාලා උලන් යනවෝ දාලා සරිගම අවුලලා බම් පුලිසි ගමේ නාට්‍ය බලන්න සෙනග දෙන්නවා. එන්න මේ බබුල හරියන්නේ නැහැ දසනායක. මේක වරන් ගිහලා දාමු කූඩුවට. කියලා නෝක. ඉවුතරගේ මාස්ටර්ගේ යදනවා. ඉල්චන්ගේ මාස්ටර්ගේ යදනවා. මිනිස්ටර් මාස්ටර්ගේ මියෝ කාලා සෙල්පෙනාව. අවසාන මොහොතමාගේ මොහොතේ හරි දැතමාගේ බෙදේ රෝපේ ඔබගේ ඔබ වෙලාවට ආවේ බං. ඇයි අද රෑට අපේ ලොකු අයියාගේ 3 මාසේ බන. ඉතින් මට කියන්නේ මට මේ හේන් කෑල්ල තනි කරලා දාලා යන්න බෑ බං. මේ ගස් කොළන් වලට මොන තනියක්ද අයියා කියලා වැඩේ කරගෙන එන්න. දැන් එක දිගට දවස් 4-5ක්ම වල් අලියනවා. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් උන් මේක කන මම මේ බොහොම අමාරුවෙන් මේක රැකගෙන ඉන්නේ. අප්පට ඒකට මොකද ගන්න? අනේ තාරක මල්ලි. අනේ පුළුවන් නම් අද රෑට විතරක් මට මේක රැකලා දීපන් මං හෙට උදේම එනවා. හරි අයියාගේ අත්‍යවශ්‍ය වැඩක් නේ අයියා කරගෙන එන්න. මං අද රෑ බලා ගන්නම් කියන. අනේ බං උඹට ගොඩාක් ස්තුතියි. වරෙන් උඹට අලිවැඩි ටික තියෙන තැන පෙන්නන්නම් තේ ටිකක් බීලමු ඔක්කොටම කලින්. හරි වැඩි ටික දෙන්න තේ ටිකක් බීලා අයියා ගිහලා අයියාගේ රාජකාරිය කරන් එන්න එන්න. උඹට බොහොම ස්තුතියි බං. කොහොඹ කනුවේ රැහැයෝ ඉන්නවා උන් රෑ මගේ තනිකම මකනවා. නුඹ තාමත් පෙරළඟ ඉන්නවා මට දැනෙනවා රැහිනෙන් ඇවිදින් මගේ කකුලෙන් අදිනවා මට දැනෙනවා කඳුලක් කැඩෙනවා
තාරක මල්ලි මෙවරෙන් බැලලා අයියා උදේ මාවද මං තාරකයෝ තෝ හේන බලාගත්තේ නැද්දකෝ තෝ අලිය ලිව්වේ නැද්ද ඔබ අලි කොහෙන්ද දැයි අලි ආවේ නෑ එකෙක්වත් මේකට එන මේ මුළු හෙලම තලා දාලා තියෙන්නේ මොකද්ද අයියෝ මේ හරක් පට්ටියක් ආවා හරක් 40ක් විතර උන්ට කන්න දෙයක් කොහෙද දන්නේ මේකේ පව් ඊට පස්සේ පැලේ තිබු වරක බෑදයක් ජයලා දුන්නා එකක් කෑවා මදි සතකජු ගෑල්ල දැක්කේ නේද සතකජු ගෑල්ලට මම එක්කන් ගිහලා වෙන්නවුවා ඒකත් මදි ඉන්දෙන් වතුර ඇදලා දුන්නා ගොජ ගාලා බීවේ පව් මං ඉන්නකන් අලි එන්නේ අයියා මේකට මේ අයියා මේ අර දීපු අලි වෙඩි දෙකට මොකද කරන්නේ අලි වෙඩි දෙක ගහගෙන තෝගේ බං කරයි ඉන්නේ මාත් දෙන්න ඒක බීලා බටු කාත්තිලන් කාලා නැහැ පාගලා විතර යෝ බං මගේ කෙල්ල අර බස් එකේ කොන්දොස්තරත් එක්ක සෙට් වුණා මං මට දුකට Facebook දාන්න වදනක් කියහම් බං මෙහෙමද කඩවත රාගම හිටගෙන පිටකොටුව බස්වල කටු කෑවේ ඔයාට අල්ලගෙන බැරි උනේ දින 2යි බස් එකේ මට එන්න කොන්දට බහ දීලා අප්පට පාදුන්නේ මේ මගේ වාහනේ හැදුවද මේ මගේ වාහනේ හැදුවද ඕ අර කෑලි වගේ දාන්න මොකද කතාවක් කිව්ව දැම්මද ඕ සේවිස් එක මේ කරා හරි සතුටු මතක නෑ තාට නෑ සල්ලි එපා අර කලින් දුන්න ගාන ඇති ඇති වුණා දැන් අරන් යන්න පුළුවන් වාහනේ එහෙනම් අපි ගිහිල්ලා එන්න මේ අපි කිව්වේ තනියමනේ ආවේ අඩේ දැන් මේ අවුරුදු 12ක් මං ගාවනේ සහෝදරයා වගේ තමයි හැමතැනම යනවා මාත් එක්ක ඒක තමයි අපි ගිහින් එන්න හරි හොඳටම හැදුවා මාත්‍යා මේ ලෙෝ කෑව වගේ වහනේ සුප්‍රියට කොට දාලා තියන්නේ හරි සතුටුයි ගිලින් තප්පරයක් දෙන්න මේ අර බිලත් දාන්න මාත්‍යා මේ පොඩි අරයන් පොඩි ඔයා ගන්න මේක මේ මොනවද එන්ජිම ගලවලා හයි කරනකොට සහෝදරයාගේ ඉතුරු වෙච්ච ඇන දැන් සහෝදරයාට අර යන්න වැඩේ කොට දාලා තියන්නේ බස් කොයි මේක ඇස්ලේටරේ මේ ඇස්ලේටරේ තියෙන පොදියමයි හැබැයි අපි පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා කේබල් එකක් සෙට් කරලා තියෙනවා ඉතින් මේක ගත්තා මාතර දින කේබල් එක ඇදලා යන්න උදා එන්නකෝ ඔයා යන්න ලැජ්ජා පානේ පොඩි දවස් මෙයා හෙන්න ලැජ්ජා වෙනවා මම එකක් කඩලා ආවනේ පටු තාක ලයින් එක ගහලා දෙන්නම්ම